කැම්පස් එකක ළමයි පාඩම් කරනවා ඔයාලා දැකලා තියෙනවද? හැබැයි අද මම මේ කියන්න යන කැම්පස් එකේ ඉගෙන ගන්නවා ඇරෙන්න ලෝකේ තියෙන වෙන හැමදේම වෙනවා. නිකමට හිතන්න. ඔයාගේ කැම්පස් එකේ ඕනම උත්සවයේ දවසේ එකපාරටම ග්‍රවුන්ඩ් එකට හෙලිකොප්ටරයක් බැස්සොත් කොහොම තියෙවිද? ආයිබෝවන් හැමෝටම අද අපි කතා කරන්න යන්නේ මෑතකදී ආපු වෙනස්ම විදිහේ මලයාලම් ෆිල්ම් එකක් ගැන. මේකේ නම තමයි ඩර්බි. මේක සාමාන්‍යයෙන් අපි දකින පොත්ගුල්ලෝ ඉන්න සීරියස් ආදර කතා තියෙන කැම්පස් ෆිල්ම් එකක් නන් නෙවෙයි. මේක ඊට වඩා ගොඩක් වෙනස් පිස්සු කතාවක්. මේ කතාවේ ඉන්නේ කැම්පස් එකම Tamanගේ අනසකට යටත් කරගත්ත පන්තියකටවත් යන්නේ නැති යාළුවෝ සෙට් එකක්. මෙයාලට වැදගත් වෙන්නේ ෆ්‍රෙෂර්ස් ඩේ, ආර්ට්ස් ඩේ වගේ ඉවෙන්ට්ස් විතරයි. හැබැයි මෙයාලගේ ප්‍රධානම රාජකාරිය තමයි හැම වෙලේම රණ්ඩු වෙන එක. පළවෙනි අවුරුද්දේ සීනියර්ස් ලයික් වලි, ඊළඟ අවුරුද්දේ ජූනියර්ස් ලයික් වලි මුළු කැම්පස් කාලයම ගෙවෙන්නේ වලිත් එක්ක. හැබැයි ඔයාලා හිතන්න එපා මේවා ලොකු හේතු තියෙන බරපතල රණ්ඩු කියලා. ඩාන්ස් එකක් නිසා එහෙමත් නැත්නම් කාව හරි රෑක් කරන්න ගිහින් තමයි මේ වලි පටන් ගන්නෙ. මේ කතාවේ ඉන්න විලන්ලා සෙට් එකත් මාරම ෆනි. හරියට පූසෙක්වත් මරා ගන්න බැරි අහිංසක සෙට් එකක් තමයි චන්දිකම් පෙන්වන්නේ. මේ ඔක්කොම විහිළු ASCII තමයි අර මම කලින් කිව්ව හෙලිකොප්ටරේ කැම්පස් එකට බහින්නේ. එතනින් පස්සේ කතාව සම්පූර්ණයෙන්ම වෙනස් මාතකට හැරෙනවා. ඒ මොකක්ද කියලා දැනගන්න නම් ඔයාට අනිවාර්යෙන්ම මේ ෆිල්ම් එක බලන්නම වෙනවා. ඔයාට ලේසි වෙන්න මම ෆිල්ම් එක බලන්න පුළුවන් ලින්ක් එක පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒ ලින්ක් එකකින් ගිහින් ඔයාට මේ ෆිල්ම් එක සම්පූර්ණයෙන්ම බලන්න පුළුවන්. වෙනස්ම විදිහේ ලොකු තර්ක හොයන්න නැතුව පැය දෙකක් ආතලකේ බලන්න පුළුවන් ෆිල්ම් එකක් තමයි මේක. ඉතින් ඔයාලා මේ ෆිල්ම් එක බැලුවා නම් නැත්තම් බලන්න හිතන් ඉන්නවා නම් පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක යාළුවොත් එක්ක ෂෙයා කරන්න, channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් මේ වගේ සුපිරි ෆිල්ම් එකකින් ඊළඟ වීඩියෝ එකකින් සෙට් වෙමු. ජය වේවා.